හරි ගයිස් ආයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම දෙනවම. ඉතින් අපි මේ දවස් ටිකේම ඔයාලට කියලා දෙන්නේ කොහොමද රැවටෙන්නේ නැතුව ඇම්ප් එකක් ගන්න කියලා. ඉතින් ඒකේ පළවෙනි කොටසේ ඊයේ අපේ YouTube එකේ දාලා තියෙනවා ඉම්පීඩන්ස්. කොහොමද ඉම්පීඩන්ස් මැච් කරලා ඇම්ප් එකක් ගන්න කියලා ඔයාගේ ස්පීකර්ස් වලට මැච් වෙන්න. ඔය ඇම්ප් එක තෝරගනිද්දිත් ඔයාලට මේ හැමදේම ඕන වෙනවා. ඉතින් මේක එකපාර කියලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක මම ටිකෙන් ටික කියලා දෙනවා. දන්නේ නැති අය විතරක් බලන්න නැත්නම් අනිත් අය මේක මේ වීඩියෝ එක ස්කිප් කරලා යන්න. ඉතින් මම මේ උදාහරණයක් විදිහට අද අරන් තියෙන මේ පෝනික් ඇම්ප් එකක්. මේ බලන්න මේ ඇම්ප් එක මේක ඇම්ප් දෙකක්. මේක හැමතිස්සෙම තේරුම් ගන්න මේ ඇම්ප් දෙකක් විදිහට තමයි මේක වැඩ කරන්නේ. මේක තේරුම් ගන්න බැරුව ඉස්සල්ලාම මේ වගේ අයිඩියා ගන්න බෑ ඔලුවට. මේ channel 1 channel 2 කියන්නේ කෙලින්ම මේක ඇම්ප් දෙකක්. ඉතින් මේක දන්න අය කමන්නේ මේක ස්කිප් කරලා යන්න. දන්නේ නැති අයට මේ කියන්නේ. මේ ඇම්ප් දෙක දෙවිදිහකට තමයි වැඩ කරන්නේ. මේ ඇම්ප් එකේ තියෙන වොට් 200 නම් මේකෙත් වොට් 200ක් තියෙනවා. ඒ විදිහට තමයි මේ පවර් ඇම්ප් හැදිලා තියෙන්නේ. මේ ගොඩක් මේ ප්‍රොෆෙෂනල් පැත්තට තියෙන මේ ක්ලාස් H ක්ලාස් TD ඊළඟට ක්ලාස් AB ඕනම ඇම්ප් එකක් ඒ විදිහට තමයි එන්නේ. ඉතින් මේ ඇම්ප් එකේ මොඩල් නම්බරේ පොඩ්ඩක් මේක බලන්නකෝ. මේක වොට් 860 ප්ලස් කියලා ගහලා තියෙනවා. ඉතින් මේ සමහරව හිතනවා මේ 860 ප්ලස් කියලා මේ මොඩල් නම්බරෙන් බලන්න යන්න එපා. හැමදාම මේක කියනවා M දෙනවා ගිහිල්ලා මේ මොඩල් නම්බර්ස් වලට මේක වොට් 1600 කියලා ගහලා තිබ්බත් ඒක පිළිගන්න අය ඉන්නවා. ඉතින් අන්න ඒ හින්දායි අපි මේක හරි විදිහට ඔයාලට කියලා දෙන්නේ. මේක දැනගෙන ගියේ නැත්තම් ඔයාලා අනිවාර්යෙන් ඇඳලා. ඉතින් අපි ගාව මේ පවර් ඇම්ප්ස් තියෙනවා. ඔයාලට ඕන වොට් ගණන් වලින් අවශ්‍ය නම් අපිට කෝල් එකක් දෙන්න. ඉතින් මේ දේ හරියට කියලා දෙන්න මේ ඇම්ප් එක උදාහරණයකට අරගෙන. එතකොට ඔයාලට යම් කිසි දෙයක් තේරෙනවා. මේක ඇම්ප් එක හරියට උදාහරණ ගත්තේ නැත්තම් මේ දේ තේරෙන්නේ නැති කෙනාට. මේ වොට් 860 ප්ලස් කියලා ගහ තිබ්බම මේක වොට් 860ක් නෑ කියලා මම ඔප්පු කරලා පෙන්නන්නම්. අන්න බලන්න. මම මේක අරගෙන තියෙනවා. මේ ඇම්ප් එක ඔරිජිනල් ස්පෙක් ෂීට් එක. ඉතින් මේ ඇම්ප් එකක් ගන්න ගියාම කිසිම දෙයක් නෙමෙයි ඉස්සෙල්ලම මේ ඇම්ප් එක ඔරිජිනල් ඇම්ප් එකක්ද කියලා බලන්න. ඒ වගේම මේ ඔරිජිනල් ඇම්ප් එකක් නැතත් කියන්නේ බ්‍රෑන්ඩඩ් ඒවාම වෙන්න ඕනේ නැහැ. චයිනා වලත් හොඳ ඇම්ප්ස් තියෙනවා. ඉතින් මොන දේ ගන්න කියත් මම ස්පෙක් ෂීට් එකක් මේකට තියනවාද කියලා බලන්න. මේක තමයි ස්පෙસિෆිකේෂන් කියන්නේ. මේ බලන්න. මේක අනිවාර්යෙන් බලන්න. මම මෙතනින් මේ කළු ඉරෙන් යට ටික මේ දැන් කියලා දෙන්නේ නැහැ. මේ උඩ ටිකනේ අපිට මූලිකවම බලන්න ඕනේ මුලින්ම. ඉතින් ඔයාලා මේ දේ අඳුරගෙන යන්න අනිවාර්යෙන් ඇම්ප් එකක් ගනිද්දි මේ බලන්න මේ ඇම්ප් එක 8 ohm වලදී මේ ටික අමතක කරන්න 1 kHz මේ 0.1 TSD ඒ total sound distortion එක ඒවා අමතක කරන්න. මේ 8 ohm වලදී මේ ඇම්ප් එක අවුට් කරන්න වොට් 200ක් කියලා හිතන්නකෝ මේ බලන්නේ. අන්න බලන්න වොට් 200 කම්පැනින් ඔරිජිනල් මේ දීලා තියෙන RMS ගාන. මේවයි දෙන්නේ මේ RMS ගණන්. මේ ස්පෙක් ෂීට් එකේ දෙන්නේ නැහැ බොරු වොට් ගණන්. හරිම RMS ගාන තමයි මේ දෙන්නේ. ඉතින් RMS 200 අවුට් කරන්න මේක 8 ohm වලදී. ඒ කියන්නේ ඔයා එක සිංගල් টොප් එකක්. මේ උදාහරණ ගන්න මේ වගේ එක සිංගල් টොප් එකක් අඟල් 12 අඟල් 15 මේවා ගොඩක් වෙලාට 8 ohm තමයි මේවා පිටිපස්සේ ගහලා තියෙනවා. මේක 8 ohm ස්පීකර් එකක්ද මේක අඟල් මේ සමාවෙන්න මේක 4 ohm එකක්ද කියලා ගහලා තියෙනවා. ඉතින් මේ ඔයා ඩිරෙක්ට් මේ 4 ohm ස්පීකර් එක කනෙක්ට් කරොත් මේකට මේ RMS 300යි මේකට අවුට් කරන්න. ඉතින් ඔන්න ඕක තමයි ඇත්ත පවර් එක. ඉතින් ඔන්න දැන් හොඳම දේ කියන්නේ යනවා. මේ ඇම්ප් අපි කියනවානේ මේ ඇම්ප් එක වොට් 1000 වොට් 2000. ඉතින් ඒක කොහොමද කියන්නේ? අපි මේ බ්‍රිජ් පවර් එකක් විදිහට තමයි මේ ලොකු ගණන් ඔය කියන්නේ ඔයාලට ඇම්ප් වොට් 2000 2500 3600 කියලා මේ ඇම්ප් එකේ සම්පූර්ණ මෙන්න මේ බ්‍රිජ් පවර් කියන එක තමයි කියන්නේ. බ්‍රිජ් පවර් එක හැදෙන්නේ මේ දෙකම එකතු වෙලා එන පවර් එක. කියන්නේ මේ ඇම්ප් එකේ left right එකතු වෙලා අපිට මෙතෙන් තනි අවුට් එකක් විතර මොනෝ විදිහට ගන්න පුළුවන්. ඉතින් අන්න ඒක තමයි බ්‍රිජ් පවර් එක කියලා කියන්නේ. මේ පවර් එක මේ ඇම්ප් එකේ 600යි තියෙන්නේ. ඉතින් ඔන්න දැන් කෙනෙක් රැවටෙනවා මේක 860 ප්ලස් කියලා ගහලා තියෙනවා. ඉතින් මේක 860කුත් නෑ 860 ප්ලස් කියලා ගහලා තිබ්බා 860 ප්ලස් කියන්නේ 860ට වඩා තියෙන්නේ බෑ. මේ ඊට වැඩියනුත් නෑ. ඉතින් මේක හරි ඇම්ප් එක මේ වොට් ගන්න තියෙන්නේ වොට් 600යි. ඉතින් මේක පොඩි දෙයක් විතරයි මම දැනට මේ කියලා දුන්නේ. ඊයේ මම අපේ වීඩියෝ එකේ දාලා තියෙනවා කොහොමද මේ ඇම්ප්ලිෆයර් වල ohms ගණන් මේ ඔයාලා කනෙක්ට් කරගන්න ඕනේ කියලා. ඒ වගේම මේ පැරල් සීරීස් විදිහට වයර් කරගන්න ඕන කොහොමද කියලා මම ඊයේ කියලා දීලා තියෙනවා ohms වලින්. ඉතින් මේ ohms වලට මම තව පොඩි වීඩියෝ එකක් කරනවා. ඒක තවත් පැහැදිලි වෙන්න. දැනට මෙන්න මේ දේ ගන්න මේ දේවල් හොඳට ඔලුවට දාගන්න. මේ ඇම්ප් එක බලන්න ගියාම අනිවාර්යෙන් ස්පෙක් ෂීට් එකක් ඉල්ලන්න. අඩුම මේ වගේ ස්පෙක් ෂීට් එකක් මේ ඉන්ටර්නෙට් එකේ මේ අරගෙන තියෙන. මේක මැනුවල් එකක් විදිහටත් හරියනම් දෙන්න ඕනේ ඔයාගේ අතට. ඔයාගේ ඇම්ප් බොක්ස් එක ඇතුළේම ඉන්න ඕනේ. ඉතින් මේක නැත්තම් අවම ඔයාට ඉල්ලන්න පුළුවන්. මේක මේ Alibaba වෙබ්සයිට් එක හරි AliExpress මොන වෙබ්සයිට් එකක හරි ඒකක දීලා තියෙන ස්පෙක් ෂීට් එකක් හරි ඉල්ල ගන්න.
නැත්තම් කිසිම ඇම්පයක් ලංකාවෙන් ගන්න යන්න එපා. මේවායේ තියෙන මේ කිසිම ස්පෙක් ෂීට් එකක් නැති ජාතියක් ජම්මයක් නැති නෑ ඇම්ප් වලින් මේ තියෙන මේ ඇම්ප් වල ඒ ඇම්ප් වල මේ කම්පෝනන්ට්ස් මේ ඔරිජිනල්ද නැද්ද කියලා දන්නෙත් නෑ. අනිවාර්යෙන් මේ කොපර් එහෙම මේවා නෑ. මේ කොපර් නෙමෙයි තියෙන්නේ ඒවයි ඇලුමිනියම් මික්ස් කොයිල් තමයි මේ ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් ඒවා බජට් විදිහට හදලා මේ ලංකාවට ඕගාලා පටවනවා. ඉතින් ඔයාලා ඒව අරගෙන රැවටෙනවා. ඉතින් ඒක කරන්න යන්න එපා. මොකද සවුන්ඩ් කරන කෙනෙක් මේ වැරදි දේ කරොත් ඔයාගේ ඇම්ප් එක කොවිලාද කියලා නෑ. ඔයාට ෂුවර් පිට විශ්වාසයෙන් වැඩක් කරන්නත් බෑ. ගොඩාක් ඒක මේ දැන් මේ පැතිරලා තියෙන එක පිළිකාවක් වගේ ලංකාවේ හැම තැනම අනේ මන් දන්නේ හැම තැනම චයිනීස් පවර් ඩෑම් ඊළඟට මොනවද පවර්ඩ් මික්සර් මේ චයිනීස් මික්සර් ඒවෙන් සවුන්ඩ් කරන අයට වැඩක් ගන්න බෑ ඇත්තටම. මන් දන්නේ ඔයාලා කනේ තියෙන සවුන්ඩ් එක ඒකද කියලා. ඒ වුණාට හරි විදිහට සවුන්ඩ් කරනවා නම් ඉතින් මේ බලන් දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් මේ ටික මේ බේසික් එක නොදැන කොහොමද සවුන්ඩ් කරන්න යන්න එපා. ඉතින් මං ඉම්පිඩන්ස් ගැන එක වීඩියෝ එකක් දාලා තියෙනවා දැනට YouTube එකේ. ඒක පොඩ්ඩක් බලන්න. තව වීඩියෝ එකක් ඉම්පිඩන්ස් ගැන මං හරියටම දානවා ඇම්ප් එකේ වොට් ගණන් එක්කම හරියටම සසඳලා කොහොමද උදාහරණයක් විදිහට මේ ඇම්ප් එක අරගෙන අපි මේ ඇම්ප් එක මොකම උතර ඔයාලට පැහැදිලිනේ. ඉතින් ඒක මං ඉස්සරහට දානවා මේ වීඩියෝ එකත්. අපේ YouTube channel එක subscribe කරන්න. මං YouTube link එක මේ වීඩියෝ එකේ දානවා. ඉතින් ඒ link එක click කරලා ඔබලා යන්න. එතකොට කෙලින්ම YouTube එකට තමයි යන්නේ. එහෙනම් thank you රැඳී සිටින්න අපේ එක අපි ID audio එකේ